හලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද නම් පොඩි ගුණ කෑමක් හදන්න යන්නේ. පේනව නේද අපේ රණවර ගහ ලස්සනයිනේ. මල් නම් චුට්ටක් අඩුයි අපි හවස් වෙලා කැඩුවේ. ඉතින් මල් චුට්ටක් පර වෙලාද මන්දා. මලුත් ටිකක් කඩාගෙන අපි වේල ගත්තා. ඔන්න දැන් රණවර ටීකුත් කඩාගෙන ඔය කොළ ටික සුද්ධ කරගන්නයි යන්නේ. ඔන්න ඊළඟට තියෙන්නේ නම් මඤ්ඤොක්ක කොළ. ඒක නම් ඉතින් මම නෙමෙයි ගහෙන් කැඩුවේ වෙන කවුරු හරි කඩලා අපිට හම්බුනේ ෆ්‍රෝසන් මාතොට පැක් එකක්. ඔන්න ඊළඟට තියෙන්නේ අපේ අක්කලගේ ගෙදර වැටේ තියෙන පැෂන් ෆෘට් වලින් කඩාගත්තු කොළ ටිකක්. ඔන්න ඉතින් අනිත් ජාතිය තමයි මම ලේසියෙන්ම කඩේට ගිහිල්ලා අරන් එන කේල්, ටස්කන් කේල් මගේ ෆේවරිට්ම කොළේ. දැන් ඉතින් ඕගලන්ට පෙන්වුවේ නැති වුණාට මම මේවා ඔක්කොම මේ සෝදලා කරලා තමයි අරන් තියෙන්නේ. සෝදලා හොඳට වතුර බේරෙන්න තියලා අරගෙන දැන් ඉතින් හදන්නයි යන්නේ අපේ කලවම් මැල්ලුම. මං ඉතින් මැල්ලුම් කන්න ආස වුණාට කොළ කපන්න නම් හරිම කම්මැලි කෙනෙක්. ඉතින් ඒ නිසා මේකේ දාලා ෂේප් එකේ ඔක්කොම ටික කපා ගත්තා. අනික කොළ ගොඩක්. පොඩි කාලේ නම් ඉතින් අපි අම්මලා කොළ මැල්ලුම් කන්න ගුණයි කියද්දී අම්මලව රවට්ටන්න වගේනේ කෑවේ. දැන් ඒකට කොළ හොය කන්නේ. මේ මඤ්ඤොක්ක කොළ නම් මං ගොඩ කාලෙකින් තමයි කන්නේ. මේවා මං දැකලා තියෙනවා ගොඩක් අය මැල්ලුම් හදන්නේ අර කොටලා. හරි රහයි මඤ්ඤොක්ක කොළ මැල්ලුම. ඉතින් මමත් ඒකත් මේකට දාලම කපලා ගත්තා. ඒක හොඳ පොඩියට කැපිලා ආවා. ඒ ෆ්‍රෝසන් එක වුණාට ඒක හරි ෂොක්. මෙහෙම ඉතින් කොළ ಜಾති ගොඩක් දාලා මැල්ලුම් කන්න වෙන්නේ අපිට හැම වෙලේම. ඉතින් හම්බෙච්ච වෙලාවේ ඔක්කොම හැදුවා. හදලා ඔය ඔක්කොම කොළ ටික කන්නයි යන්නේ මම දැන්. උගලන්ට පේනවා ඉතින් ලොකු මැල්ලුමක්. ඉතින් ඔය දැන් සුදු ලුණු ඔමිරිස් ඔක්කොම දාලා කොටාගෙන ලෑස්ති වෙන්නයි යන්නේ මැල්ලුම හදන්න. ඉතින් ලුණුත් කොට පොඩයි ඉඩත් මදි. ඉතින් බොහොම අමාරුවෙන් තමයි ඔක කොටාගත්තේ මම. ඉතින් ඔය එළියට වැටි බොහොම අමාරුවෙන් කොටාගත්තු ටිකක් දාලා ඊට පස්සේ කපාගත්තු චූටිට කපාගත්තු ලුණු ටිකකුත් දාලා ඊට පස්සේ මම කහ ටිකකුත් දාලා ඩෙසිකේටඩ් කොකනට් තමයි මම මේකට දැම්මේ. දාලා හොඳට මික්ස් කරගෙන දැන් ඉතින් මැල්ලුම ලිපේ තියාගන්නයි යන්නේ. ඉතින් අපේ අම්මලා කිව්වනේ මැල්ලුම් කෑවම ඇස් පේනවා මැල්ලුම් කෑවම සුදු වෙනවා ලස්සන වෙනවා කියලා. ඉතින් ওই ටික ඔක්කොම දැන් ඉතින් අපි අපේ ළමයින්ට කී ඒගොල්ලන්ට මැල්ලුම් කවනවා. ඉතින් ඒ කෙසේ වෙතත් අපිත් දැන් මැල්ලුම් කන්න ඕනේ. මොකද දැන් ටික අපිත් ඇස් පෙනී නොපෙනී යන සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක තමයි මේ එක කොළ ಜಾති එක ලෙඩ වලට හොඳයි කියලා මම අහලා තියෙනවා. මම හරියටම දන්නේ නැහැ රණවරා කෑවම sugar level එක බහිනවා කියනවා. එතකොට passion fruit කොළ pressure වලට හොඳයි කියනවා. ඒගොල්ලොත් මේ වගේ මඤ්ඤොක්ක කොළ ඔය කොළ ಜಾති වල ගුණ දන්නව නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම එහෙම හරියට කියන්න දන්නේ නැහැ. මම මේ නිකන් අහලා තියෙනව තමයි කිව්වේ. ඉතින් ඕක නිවුණට පස්සේ හොඳට දෙහි ටිකකුත් දාගෙන අපි ඉතින් බත් කන්න ඕනේ. එහෙනම් ඉතින් බත් ඕනෙත් නැහැ වගේ කොළ විතරක් කන්නත් පුළුවන්. වැඩේ තියෙන්නේ මේ කොළ මැල්ලුම කාලා මාව සුදු වෙලා ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මාව අඳුර ගන්න බැරි වෙයිද දන්නේ. එහෙනම් ඉතින් මගේ කොළ මැල්ලුමට කැමති අය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. බයි.